හායි යාළුවනේ පෙරේදා රෑ නයිට් මේල් එකෙන් බදුල්ලට ඇවිල්ලා ඊයේ බදුල්ලේ ඉඳලා බණ්ඩාරවලට කැලිප්සෝ එකේ ගිහිල්ලා ඊට පස්සේ එතන ඉඳලා බස් එකේ නුවරට ආපු මේ ගමන තුන්වෙනි දවසේ අද අපිත් එක්ක වෙන්න එහෙනම් නුවරඑළිය ඉඳලා අපි කොළඹ ගිය ගමනට ඊයේ අපි නැවතුණු වින්සා හොටෙල් එක තමයි මේ තියෙන්නේ. ඊයේ රෑ වුණාන එනකොට ඉතින් ඒ නිසා අපිට හරියට හොටෙල් එක පෙන්වන්න බැරි වුණා. නුවරඑළිය ටවුන් එකේමයි තියෙන්නේ පොලිසිය ඉස්සරහ හරි ලේසි මෙතෙන්ට එන්න. ඉතින් මේ ඊයේ රෑ අපි ගත කරා මෙතන හොඳයි මේ හැම පැත්තෙම ගත්තාම පහසුයි අපිට යන්න එන්න. ඒ දේවල් වලට කැම්බීමත් හොඳයි. දැන් අපි පොඩ්ඩක් අතුලට ගිහිල්ලා මම පෙන්වන්නම්. අපි දැන් හදිසියෙම ආපහු පිටත් වෙන්න හදන්නේ. හොටෙල් වින්සර් නුවරඑළිය ටවුන් එකේ මැද්දෙම තියෙන ලස්සන හොටෙල් එකක්. හරියටම නුවරඑළිය පොලිසියේ විරුද්ධ පැත්තෙන් තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලටත් නුවරඑළිය ගියාම නවතින්න සුව පහසු තැනක් තමයි වින්සර් හොටෙල් එක. ඉන්නකෝ ඇතුළේ පෙන්නන්න. Good morning. දැන් නම් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ තිබ්බට වඩා නේ. Got rooms. මේ ෆ්ලෝර් එකේ රූම්ස් කීයක් තියෙනවද? 49ක් ඔක්කොම. මේක අර ඇතට යනකම් රූම්ස් තියෙනවා. අපි එහෙම නා මේ හොටෙල් එක අවුරුදු 37ක් පරණයි කියලා කිව්වා. මේ පැරණිකම තියෙනවා හොඳටමනේ. පරණ ඒ කියන්නේ මේ පොලින වර්ගයේ බඩු තියෙන ඔක්කොම ෆර්නිචර් එහෙම. ෆර්නිචර් ඔක්කොම පරණ ඒවා තියෙන්නේ මේ හොඳම ක්වොලිටි එකෙන් තියෙනවා ඒවා ඔක්කොම. හරි පැත්තනේ. ඒ බලන්න. ඔක්කොම තියෙන්නේ ලී බඩු. මේක රෙස්ටෝරන්ට්. අර බොහොම මේ වටිනා කියන දව මේක රෙස්ටෝරන්ට් ඒරියා එක. මෙතන තමයි අපිට කෑම දෙන්නේ. මේක ගැටියක් තියෙනවා මේක ඇතුලේ ආවම මේ ලයිට්ස් එහෙම ඔක්කොම මරණ ක්‍රමයට ඒකයි ක්වොලිටි එක තියෙනවා අපරිම. චෙක්අවුට් වෙලා ඉන්නේ. චෙක්අවුට් වුණා ඇතර. එතන වුණා ඊළඟ මොකද පෙන්නන්න උනේ නැහැ කරුවල නිසා මේ අනිත් හරි මහන්සි ග්‍රෙගරවට ගිහිලාට පස්සේ. ඉතින් මේ දැන් අදිස්සියම අපි ඔහොම තමයි අපේ වැඩවල හැටි අපි අද නුවරඑළිය එන්න ඉන්න කියලා හිටියේ. නමුත් අපිට යන්න සිද්ධ වුණා හදිසි වැඩක් නිසා. දැන් අපි කොළඹ පිටත. අපි ආව නුවරඑළියේ තියෙන වික්ටෝරියා පාර්ක් එකට. ඉතින් අපිට මෙතන ගොඩක් වෙලා අද ගත කරන්න වෙන්නේ නැහැ. නමුත් අපි චුට්ටක් හරි මෙතනට ආව එකේ බලලා යන්න තමයි ආවේ. මොකද අපිට අද හදිසියෙම නුවර යන්න වෙලා තියෙනවා. නුවර ගිහලා ගෙදර යන්න වෙලා තියෙනවා. නුවරට ගිහිල්ලා ගෙදර යන්න. නුවරට ගිහිල්ලා ගෙදර යන්නේ. ඉතින් ඒ නිසා දැන් බස් එක චෙක් කරා 12:40ට තියෙනවා. දැන් වෙලාව 12යි. දැන් 12යි. ඒ වෙලාවේ අතේ දුවලා වික්ටෝරියා පාර්ක් එක බලලා ඒක රාමුකුත් කරගිලා
කැම ටිකකුත් කාලා. කාලා 12:40ට පස්සෙකට යන්නත් ඕනේ. පස්සකින් කව 12:40ට මෙන්නත් එපා ඊට කලින් එන්න කියලා. ඔව්. ඔය සීට් නැදෙන්න කියලා. අපි එහෙනම් පොඩි දවමක් ඉක්මනට යන් වික්ටෝරියා පාක් එක වටේ. වේගෙන් යන්න. අක්කර 27කින් යුත් නුවරඑළිය නගර සභාවෙන් නඩත්තු වෙන වසර පුරාම විවෘත මහජන උද්‍යානයක් තමයි නුවරඑළිය නගර මැද තියෙන මේ වික්ටෝරියා උද්‍යානය. 1987 වසරේ වික්ටෝරියා රජුගේ දියමන්ති සංවත්සරය සිහිවෙන්න තමයි මේ උද්‍යානයට වික්ටෝරියා උද්‍යානය කියලා නම් කරලා තියෙන්නේ. මේ වික්ටෝරියා උද්‍යානය උදේ 7 ඉඳලා හවස 6 වෙනකන් විවෘතයි. හැබැයි මේකට යන්න ටිකට් එකක් ගන්න ඕනේ. ගොඩක් කාර්යබහුල වෙච්ච නුවරඑළිය නගරයේ මාධ්‍යයේම පිහිටලා තියෙන මේ වික්ටෝරියා උද්‍යානයට ගියාට පස්සේ අපි ඉන්නේ නගරයක් මැද්ද කියලා හිතෙන්නෙම නැහැ. නුවරඑළියට පුංචි එංගලන්තය කියනවා වගේම මේ වික්ටෝරියා උද්‍යානය තුලත් බ්‍රිතාන්‍ය ලක්ෂණ වලින් යුක්ත සැකස්මක් තමයි තියෙන්නේ. මේ ප්‍රදේශයට ආවේනික සීත දේශගුණයට ගැලපෙන විදිහේ විවිධාකාර මල් වර්ග, ගස් වර්ග මේ උද්‍යානයේ පුරාම අලංකාර විදිහට හිටවලා තියෙනවා. අපි කවදාවත් මෙච්චර කලබලයට වික්ටෝරියා පාක් එක ඇවිදලා නෑනේ. දැන් කොච්චර ඇවිල්ලාද වික්ටෝරියා පාක්? නුවරඑළිය යන හොඳම කාලය වෙන්නේ වසන්ත කාලය. ඒ කියන්නේ අප්‍රේල් මාසේ. ඒ කාලෙට නම් මේ උද්‍යානයේ මල් වලින් ඉතිරිලා ගිහින් තියෙන්නේ. අප්‍රේල් මාසේ. ඈ එනකට වික්ටෝරියා පාක් එකේ ගොඩක් මල් තියෙනවා මීට වඩා. අප්‍රේල් මාසයේදී වසන්ත සැණකෙළිය පැවැත්වෙන නිසා අප්‍රේල් මාසේ නුවරඑළිය එනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඒ වගේම තමයි බොහෝමයක් ගස්වල මල් පිරීලා, ගෙඩි හැදිලා හරිම ලස්සන පෙනුමක් තමයි අප්‍රේල් මාසයට නුවරඑළිය තියෙන්නේ. මේ තියෙන්නේ වික්ටෝරියා උද්‍යානය තුල තියෙන කැන්ටින් එක. අසල දැනක් තියෙනවා. අර ඈත පේනවද අර වැස්සක්. Oh my. ලකු වැස්සක්. අම්මෝ. කොහොමද දුවන්නේ නේද? වැස්සට අහුවේද? දැන් කොහොමද දුවන්නේ? එතන ලස්සනයි. ලස්සන. අප්‍රේල් මාසෙදී නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10යි 20යි අතර වගේ තමයි තියෙන්නේ. සමහර කාලවලදී ඊට වඩා ගොඩක් අඩු වෙනවා. එතකොට නම් ටිකක් අපිට අමාරුයි. මොකද අපිට ඒ පරිසරය හුරු නෑනේ සීතල. නමුත් පෙබරවාරි සිට අප්‍රේල් මාසයේ දක්වා කාලයේදී අපිට ඌලන්න පුළුවන් විදිහේ සීතලක් තමයි නුවරඑළියේ තියෙන්නේ.
මේ මම ලස්සන මොලේක් හදලා තියෙනවා. හරි ලස්සනයි. අතන ඉඳලා වෙන්න ඕනේ. මොලේගේ පිළිත් ඉදාගෙන ඉන්නේ. පේනවද? අරම ටිකක් උස්සුවට. ගත්තත් ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න. ඔන් ඩ්‍රෝන් ෂොට් එක ගත්තා. යන්නේ කමන්නේ ඉක්මනට. පැටේ නැත් යනවා වේගෙ වැඩි කරනවා. අර උඩ රෝස් ගාඩන් එක තියෙනවා. රෝස් මල් නම් පේන්නේ නැහැ වගේ නේ. planting. Victoria Park. මේ තමයි වික්ටෝරියා පාක් එකේ ලස්සනම හරිය. අපිට ලස්සන ලොකුවට රස විඳින්න වෙලා නැහැ. ලස්සන හරිය දුව බලනවා. 12 අපිට බස් එක. දුවමු මිතුර දුවමු. දම්පාරේ ගහද මම ආසයි. මේ මේකද? දම්පාරේ අරගද? අරගද? ඔව්. එතෙන් යන්නේ ෆොටෝ එකක් ගන්න. මේ බලන්න ඩිසයින් එකකට තනකොළ කපලා කොච්චර මහන්සි වෙන්න ඕනද මේක කරන්න. නේ? පාටි. උනේ. අපිට බෑනේ මෙච්චර උසර 10 සිටිය හදන්න එක. ඒක තමයි හේතුව නේ. ෆොටෝ ගන්න තැන. කොතනද? මෙතන නේද? මේ ගම්මුද එක? ඔව්. ලස්සනම තැන ෆොටෝස් කීපයක් ගත්තා. මේ තමයි එන්ට්‍රන්ස් එක. අපි ආවේ බස් හෝල්ඩ් එක පැත්තේ එන්ට්‍රන්ස් එකෙන් මෙතනත් එන්ට්‍රන්ස් එකක් තියෙනවා. දැන් අපි මෙතනින් එළියට යන්න හදන්නේ. මම නැත්තම් වෙලාව මැනේජ් කරගන්න. ලස්සනම තැන. ලස්සනම තැන. itu දාස්පෙතිය. වික්ටෝරියා උද්‍යානයට ඇතුළු වෙන්නත් පිට වෙන්නත් ගේට්ටු දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ නගරේ පැත්තෙන්. අනිත් ගේට්ටුව තියෙන්නේ බස් නැවතුම්පොළ පැත්තෙන්. ඒ පැත්තෙන් තමයි තැපැල් කන්තෝරුවක් තියෙන්නේ නුවරඑළියේ. ඉතින් මේ ගේට්ටු දෙකෙන්ම අපිට ඇතුළු වෙන්නත් පිට වෙන්නත් පුළුවන්. අපි ඉතින් බස් නැවතුම්පොළ පැත්තෙන් ඇතුළු වෙලා ඉක්මනින්ම යන්න පුළුවන් කියලා හිතාගෙන නගරේ පැත්තේ තියෙන ගේට්ටුවෙන් පිට වෙන්න හැදුවට අපිට දැනුණා අපේ ගමනට ඒක බාධාවක් කියලා. මොකද අපි තා ඉක්මනින් බස් රථයට යන්න තිබුණා. ඒක නිසා අපි නැවත වතාවක් ආයෙ ඇතුළෙන්ම ගිහිල්ලා බස් නැවතුම්පොළ පැත්තෙන් එළියට යන්න තීරණය කළා. මෙතන ගේට්ටුවෙන් එළියට යද්දී වම් අත පැත්තේ ඇතුළේ තියෙනවා කෞතුකාගාරයක්. මේ කෞතුකාගාරය වට නොමිලේම නරඹන්නත් පුළුවන්. එහා පැත්තෙන් එළියට යනවා කියලා හිතුවට ඒ පැත්තෙන් වටෙන් ආවොත් එහෙම එළියට ගිහලා ටවුන් එකේ ওই පැත්තේ වටෙන් රවුමෙන් බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා. මල්ලත්ත මැදින් යන එක තමයි ලේසිම. මේ යන්නේ. වික්ටෝරියා පාක්. කවදාවත් නැතරම් විනාඩි 10න් 15න් මේක ඇතුලේ ගියා කියන්නේ මාරම අපරාධයක්. ඇත්තට ඒක හරි අපරාධයක්. මෙතන ඇවිල්ලා තවත් ගාණක් ඉන්න පුළුවන්. උදේ ආවොත් හවස වෙනකන් ඉන්න පුළුවන්. වික්ටෝරියා පාක්. එහෙම ඇවිල්ලා එහෙම දුවනවා කියන්නේ හරි අපරාධයක්. ඇවිල්ලා පැත්තකටලා ගහක් යටටලා භාවනාවක් කරන්න උනත් පුළුවන්. හරිම දුකයි. ඇත්තම මේ හරියට ආවට පස්සේ හරිම දුකයි. අර චිලියගේ සින්දුව කියන තැන. අනේ එතන හැමදාම යනවනේ යන්නේ. මොකද්ද? ඔබගෙන් තරම්. අනේ අපරාධේ. ඉතින් යන්න වෙලා නැහැනේ. හරියටම තියෙන්නේ මේව. කීයද දැන්? 12යි. sorry. ෆොටෝ ගන්න කට්ටියක් නැතිනම් ආවා.
මේ වෙලාව 12:35යිද 25යි 12:25යි. ඉතින් විනාඩි 15ක් ඇතුළත මොන තරම් දේවල් කරන්න තියෙනවද නේද? අයියෝ අර ෆොටෝ එක ගමුද? ශ්‍රී ලංකාවේ බේස් එකේ චිලි ශ්‍රී විනායකත් ඔන්න ෆොටෝ එකක් ගත්තා. බෑ නේද? යනවා වගේ තියෙනවා. එක තප්පර 15-20ක් ගත්තා ෆේස් එකේ ෆොටෝ එකක් ගන්න. එනවා ගිහලා චුට්ටක් කියලා එතන ඉන්නවා. සින්දු කියන්න වෙලා නැහැ. ඉක්මනට යන්න ඕනේ. මේ කන්න නැතුව කන කෑම ටිකක් අතට අරගෙන බස් එකේදී කන්න යන්නේද මං හිතන්නේ අප්පා වින්සර් එකට ගිහිල්ලා බඩු ටික අරන් එන්න පුළුවන් වෙයි කියලා 12:40ට. දැන් විනාඩි 10න් කොහොමද ඔක් කරන්නේ වත් එකට ගන්නත්. එක්කෝ ඔයා ඉන්නවද මම දුවලා අරන් එන්න ගිහිල්ලා. වින්සර්ගේ බෑග්ස් පුළුවන්. බෑක්පැක් එක පුළුවන් බෑක්පැක් එක හරේ ගහගත්තා. ඔක මට එල්ල ගන්න තියෙන්නේ. මං ඒක එල්ලගෙන අනිත් බෑග් එක අතට ගන්න දුවලා එන්න. ඔයා එතකන් අම්බාලකින් කෑම ගන්න. හා මේව කරලා බස් ස්ටෑන්ඩ් එකට එන්න. කොහොම හරි කරලා බලමු. මේව කරමුද? එහෙම try එකක් දෙන්න. මේ මතකද? මේ දියපාර ගැන හග්ගලදී අපිට අර කෙනෙක් කිව්වා. හග්ගල දෙන්නේ මෙතනද කිව්වේ නේ? ආ මෙතනද කිව්වේ? මෙතනද කිව්වේ. අර මේ අපි අර වීඩියෝ ඉස්සෙල්ලා හග්ගල ගිය වීඩියෝ එකේ ඔයා වතුර බොන්න හතර දියපාර තියෙන්නේ. ඔව්. ආන්නේ දියපාර එහෙ ඉඳලා ගලාගෙන ඇවිල්ලා බින ඔයාලා ටවුන් එකේ මැද්දෙන් මෙහෙම යනවා. ඒ තමයි මේක. ආ එහෙම. මේකේ මොනවද දැන්? එදා නම් බොන්න නැහින්න හැදුවා. අයිස් කැටේට කූල් පිරිසිදු වතුර කියලා. හැබැයි මෙතනට එනකොට ඒ වතුර ටික හැදිලා පුළුවන් තරම් කුණු වටිලා ඉතින්. දැන් කවුරුත් මේකෙන් බොන්න හදන්නේ. දැන් මේ 12:40 පස්සේ එක මිස් වෙනවා. මේ ඔව් අපිට කන්න ඕනේ බෑග් ගන්න ඕනේ. 12:35යි. කරන්න ඉතගෙන යනකොට 12:40 මිස් වෙයි අපිට. අපි මේ ඊළඟ ඊට පස්සේ අපි දැන් අහලා බලලා ඊළඟට තියෙන කීයද කියලා බලලා ලිවිසන් ඉස්සෙල්ලා ගිහලා කාලා ටැක්සි එකක් තරම් එමු. 12:40 ප්ලෑන් එක අතහැරියා ඔන්න. ඒක හරියන්නේ නැහැ. ඒක බෑ. අම්මෝ මහන්සි වැඩි. අපිට එහෙම වේගෙන් දුවන්නත් බෑ අප්පා. කොහොමද දුවන්නේ? දැන් ඉන්නේ මහලු. අපි දැන් මහලු වයසේ අපිට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපිට හිතෙනවා තාම ඉස්සර කැම්පස් යන කාලේ දුවනවා. අන්න ඒ කාලේ දුවනකොට නම් කොහොමද දුවනවා දැන්? දැන් නම් බෑ. දැන් මහන්සි. දැන් අපි ටිකක් ලෙෂර්ලි වැඩ කරන්න ඕන කාලේ. අන්න තියෙනවා මේ කැපල් කාර්යාලේ. ආව්. නෝරලි කැපල් කාර්යාලේ. වික්ටෝරියා පාක් එකේ ඉඳලා තමයි මේ මෙහෙම පේන්නේ. හරි ලස්සනයි නේ. යා. එළියට. වදිනවද? බෑ කියා හිටියට කොහොම හරි ඔන්න අපි 12:40ට නුවරඑළියෙන් නුවර බලා පිටත් වෙන්න තිබූ AC බස් එකට නැගගත්තා. බස් කියන එක. වැඩේ යවුටු. කෑවේ නෑ. බස් කියන එක. කෑමත් ඇරියා. දුවලා ගිහලා මේ බෑග් ටික අරගෙන ආවා. මේ පිටිපස්ස බලබලා දුවලා ආවේ මේ මෙයා වැටුනොත් එහෙම දිස්සේ බලන්න කෙනෙක් නෑ. මම බස් එකට ඇවිල්ලා මෙයා වරන් ගිහුවා එයා මග වැටිලා එයාගේ බරත් එක්ක. බර බෑග් එකක් තියෙන්නේ. මම බෑග් එක අරන් ආවා. දුවගෙන ආවා. දැන් බස් එන්ජින් එකට එක ගිහලා ආවා. අපි එනවා කියලා. ටිකට් එකේ ප්‍රයිස් එක ටිකක් වැඩිනේ. අද කාලේ හැටියට දැන් දෙන්නට නුවරට යන්න 1150යි. ඒගොල්ලෝ ටිකක් එතකොට උනන්දුයි ඉව ගන්න. යාලා පොඩ්ඩක් ස්ලෝ ආවේ. එනකොට මේ සම්පත් බැංකුව ගාවට එන්න කියලා කිව්වා. අපි ගාවට සම්පත් බැංකුව අහගෙන එන්නකොටම බස් එක ආවා. නැගගත්ත කෑම ගැන කතන්දරේ අමතක කරා. හැබැයි අපි ගාව තියෙනවා බිස්කට් චීස් පානුත් තියෙනවා. කන්නේ කොහොමද කන්න බෑ පාන් කන්න බෑ පානු චීස් අරගන්න බෑ බෑග් එක පැක් කරලා චට්ට මොකක්ද ඊළඟ ප්ලෑන් එක තමයි අපිට මේ නුවරින් තියෙන කෝච්චිය 3ට එකක් තියෙනවා 3:25ට තියෙනවා නුවරින් ඉඳලා කොළඹට.
ඒ නිසා දැන් ඒක අල්ලගන්න බලමු මේගොල්ලෝ මේ බස් එක මිස් වුණා නම් ආයෙත් 2යි කාලේ බස් එකක් තියෙනවා. 2යි කාලේ බස් එක 5යි ගානකට කෝච්චිය මිස් වෙනවා. කෝච්චියත් මිස් වෙනවා. අන්තිමට 5යි ගානකට විතර නුවරට ගිහිල්ලා බස් එකේ ආයෙ කොළඹට යනවා කියන්නේ කොළඹ ඉඳලත් අපි යන්න ඕනනේ පිළියන්දලට. ඉතින් මේ බස් එක නුවරඑළිය ඉඳන් මහනුවරට යන ගමන් එන්නේ. දැනට පොඩ්ඩක් අපි නවතිනවා. හති හොඳටම මහන්සියේ. ඉතින් මහන්සිය අරගෙන මොනවා හරි දෙයක් පොඩ්ඩක් කමු. චොක්ලට් එකක් තමයි බිස්කට් එකම තියෙන පොඩි දේවල් කාලා බීලා ඉතින් මොකක් හරි කරමු. ඉතින් හිත හදාගමු නේද? ලොකු දේවල් කන්න ඕනේ නැහැ. අම්බාලයකට පාඩුයි අපේ ලන්ච් එක. කරන්න දෙයක් නැහැ. අද දවසේ අපිට තිබිච්ච එක අභියෝගයක් ජයගත්තා. ඒ කියන්නේ වික්ටෝරියා උද්‍යානයත් නරඹලා 12:40ට නුවරඑළියෙන් නුවර බලා පිටත් වෙන බස් එකේ නැග ගන්න එක තමයි අපේ තිබිච්ච අභියෝගය. ඉතින් කෑම බීමත් අතෑරලා කොහොම හරි මේ බස් එකට නැගගත්තේ ඊළඟ අභියෝගය ජය ගන්න. ඒ තමයි හවස 3ට නුවරින් පිටත් වෙන කොළඹ බලා පිටත් වෙන දුම්රිය නගින එක. හදිසියෙ හරි ඒක නැග ගන්න බැරි වුණොත් 3:25ට තව කෝච්චියක් තියෙනවා. ඉතින් දෙකෙන් එකක කොහොම හරි නගින අදහසින් තමයි අපි මේ 12:40 බස් එකට දුවන්න පටන් ගත්තේ. ඉතින් දැන් කොහොම හරි අපි බස් එකේ නැග්ගා. දැන් බලමුකෝ අපිට පුළුවන් වේද කියලා ඊළඟ අභියෝගය ජය ගන්න. කඳු හෙල් පහු කරගෙන දියඇලිත් බලාගෙන තේවතු මැදින් වැටිච්ච මේ පාර දිගේ නුවරට එන ගමන නම් පුදුමාකාර ලස්සනක්. කොහොම හරි අපි ගිය මේ බස් එක පේරාදෙණිය කිට්ටුවට යද්දී 3ට නුවරින් පිටත් වෙන දුම්රිය මගදී අපිට හම්බ වුණා. ඒත් කමක් නැහැ. තව එක දුම්රියක් තියෙනවා 3:25ට පිටත් වෙන. ඉතින් අපි කොහොම හරි ඒකේ නැගගත්තා. මොකද බස් එක 3:11 වෙද්දි නුවර දුම්රිය ස්ථානය ළඟටම ආවා. ඉතින් අපි එතනින් බැහැලා දුවලා ගිහිල්ලා ටිකට් එකක් අරන් 3:25ට පිටත් වෙන දුම්රිය නැගගත්තා. දැන් ඉතින් වෙච්ච දේ කියන්නේ දැන් අපි නුවරට ආවා. අවුරුදු 3ට ට්‍රේන් එකක් තිබ්බා. 3:20ට තිබ්බා. 3ක අපිට මිස් වුණා. අපි එනකොට 3:11. 3:11ට ආපු ගමන් බස් එකේ ඇර ගිහුවා අපිව බස් අන්දි කියලා ස්ටේෂන් එකේ කිට්ටුවේ නැත්නම් බස් ස්ටෑන්ඩ් එකට ඒක ගියොත් අපිට අවිඩන් එන්න තව වෙලා මදි වෙනවා. දැන් 3:20 ට්‍රේන් එක මිස් වුණොත් එහෙම අපිට යන්න වෙන්නේ බස් එකේ. බස් එකේ කොළඹට යනවා කියන්නේ AC බස් එක ගත්තත් ආයේ පුදුම කාලයක් ගත වෙනවා. ට්‍රැෆික් එක. දැන් අපි 3:20 කෝච්චිය කොහම හරි බුක් කරගත්තා. 25ට යන්නේ. මේ එක ටිකට් ගත්තා. දැන් ඇවිල්ලා සෙකන්ඩ් ක්ලාස් එකේ ඉඳගත්තා. තර්ඩ් ක්ලාස් එකේ යන්න තිබ්බනම් මේ ඒත් යනවා කියලා ආවේ. මේක ඉඳ තියෙනවා. සෙකන්ඩ් ක්ලාස් යන්න පුළුවන්. නුවර ඉඳලා කොළඹට එක්කෙනෙකුට රුපියල් 500යි. අපි දෙන්නට 1000යි. ලාභයි. කෝච්චිය ගමන ලාභයි. මොකද බස් එකේ ගියා නම් ඊට වඩා ලොකු ගාණක් යනවා. මොකද මහනුවරට අපි නුවර ඉඳලා මේ නුවර එළියේ ඉඳලා නුවරට එන්න AC බස් එකේ දෙන්නට 1150යි. ඒ කියන්නේ ඒක ළඟයිත් නේ දුර. මේක දැන් නුවර ඉඳලා නුවරට කොළඹට සෑහෙන ගාණක් ඇති. ඒක දන්නේ නැහැ. මේ කෝච්චියෙන් යන්න හින්දා ඉතින් අපිට ලාභයි. ඒකත් සෙකන්ඩ් ක්ලාස් එක හම්බුණා. කරදරයක් නැහැ. ලොකු හිර වෙන්නේ නැහැ. ඉතින් ගමන අවසන් වෙනවා ওই විදිහට. කොහොමද අපිට අපි කෑවේ නෑ. කන්නත් බැරි වුණා. කන්න හම්බුනේ මේකත් කන්න බෑ. ඉතින් පොඩි දේවල් ටිකක් කන්න ගත්තා. ඔව් මගදී ගන්න කියලා පොඩි දේවල් ටිකක් ඉතින් බොණ්ඩයි. අද දවසේදී එවෙන් පිරිමහ ගන්නද? ඔව් එනවා කරගෙන ඉතින් දැන් යනවා ගෙදර. ඉතින් අපි මේ වීඩියෝ එක පුතුන් ඉන්න කරා අපි ගෙදර යන්න. අපි ආයෙ හම්බෙමු. Dual quality elephant. නුවර ඉඳලා කොළඹට එන කෝච්චියේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකකට යන්නේ එක්කෙනෙකුට රුපියල් 500යි. ඒ විදිහට බලද්දී අපි දෙන්නටම රුපියල් 1000යි ගියේ කොළඹට එන කෝච්චියේ එන්න සෙකන්ඩ් ක්ලාස් එකට.
එතකොට අපි අර නුවරඑළියෙන් නැගපු නුවරට එන බස් එකේ AC බස් එකේ ඒකෙදි අපි දෙන්නටම 1150යි ටිකට් එකට ගියේ. ඉතින් ඔය වගේ තමයි මිල ගණන් වෙන්නේ. කොහොම හරි අද දවසේ දෙවැනි අභියෝගයත් අපි මෙන්න මේ විදිහට ජයගත්තා. 3:25ට නුවරින් පිටත් වෙන කොළඹ බලා පිටත් වෙන කෝච්චියේ සෙකන්ඩ් ක්ලාස් එකේ අපි කොහොම හරි සීට් එකකුත් අරගෙන ඉඳ ගන්න ලැබුණා. දැන් ඉතින් අපි කොළඹ යන්නයි මේ පිටත් වෙලා තියෙන්නේ. ඉතින් මගදිගට දකින ලස්සන දර්ශන කිහිපයක්වත් අපි ඕගලන්ට පෙන්නගෙනම මේ වීඩියෝ එක අවසන් කරන්නම්. දවස් 3ක් අපිත් එක්ක අපේ වීඩියෝ නරඹමින් අපිට සහයෝගය දක්වපු ඔයාලා හැමෝටම සුබ කාලයක් වේවා. අලුත් තැනකදී අලුත් වීඩියෝවකින් අපි එහෙනම් රෝවර්ස් එක්ක ආයෙ හම්බ වෙමු. එහෙනම් Thank you.